යෂේ ඔන්න ගයිස් අපි ආවා අද කවගුචිකෝ වලට. ඉතින් අතරම මේක දවස් දෙකක ට්‍රිප් එකක් තමයි අපි ප්ලෑන් කරලා තිබ්බේ. ඕගලන්ට මේ පේන්න තියෙන විදියට වහිනවා පට්ට විදියට වහිනවා. ඉතින් ඒ නිසා අතරම මේක one day trip එකක් වුණා. එන්න හිතාගෙන හිටිය දවසට වඩා පොඩ්ඩක් විතර පරක් වුණා. ඒත් මං හිතනවා ටයිමින් මාර පර්ෆෙක්ට් කියලා. මොකද මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් දාපු වීඩියෝ රෝල්ස් වලින් ඕගොල්ලෝ දකින්න ඇති. මාරම ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් අපි දැන් අපේ හොටල් එකට යනවා. අපේ බෑග්ස් ටික තියෙනවා. අපි ආපහු එනවා. පට්ට ටැන්ක් ටිකක් පෙන්නන්න. ඉතින් අද අලුත් සෙට් එකක් ඉන්නවා. ශිහාර කෙල්ල ඉන්නවා. අකලංක කොල්ලා ඉන්නවා. පොඩ පිස්සු දාලා ඒ වගේ තමයි. ඊට පස්සේ සේමාල් ඉන්නවා. ඉතින් මේක තමයි අපේ ගැන්සිය. අද දවසේ සහ හෙට දවසේ අපි බලමු සුපිරි පොට්ස් ටිකක් ඕගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් යන් හොටල් එකට. ඉතින් මෙන්න මෙතන තමයි අපේ ප්ලේස් එක. ඉතින් මේකේ පස්සෙනෙක්ට අපි රූම් එකක් දැම්මේ. පස්සෙනත් එක ගිහිල්ලා සුපිරි තඩි රූම් එකක් තියෙනවා. එතන අද ඉන්න බලාපොරොත්තු වෙනවා. Wow. Nice. Udah dia yang terang gitu. Nè. Betul. Apa ini nih? Ada ini nih. Betul tim. Oh iya betul tim. ඉතින් මේක තමයි අද දවසේ අපේ නිවාහන. බාත්රූම් එක මොකද? පොඩිද? මාරු. ඔන්සෙන් නේද? තියෙන ඔන්සෙන් නේ බාත් එක. අඩි ඔන්සෙන් නෑ බන්නේ. මේ බාත්රූම් එක ගෙදර වань යන්න බෑ. තමයි ටූත්බ්‍රෂ් තියෙන. Baru kita apa? Hai kawan. ඔන්න ගයිස් අපි යනවා මේ පළවෙනි තැන බලන්න. ඉතින් ග්‍රැස් පට්ට මඩ වෙලා තියෙන එකට මාරම ලස්සනයි. ඉතින් මම හිතනවා ඕගලන්ට මගේ වටේ පේනවා ඇති කියලා. මාර ලස්සනයි. තැඹිලි පාටයි. මේ යන්නේ අපේ සෙට් එක. පේනවද ලස්සන? ඉතින් අපි මේ ඉන්නේ කවගුචිකෝ ඔයිෂී කියන පාක් එක ළඟ. ෆෝර්නර්ස්ලා ගොඩක් ඉන්නවා. අපි බලමු. මෙහෙනවා. අපි ඉස්සරහින් යන බලාගෙන අවරිවස් කරනවා. සුම්මසෙන්. ඕකේ අපි ලස්සන තැන් බලන්න ඇවිල්ලා නානවා. පේනවද නේද කුඩ කුඩ දාගෙන අපේ අක්ක මේ වෙලාවේ කියන ලොවෙත් ඒකි කුඩේ යනවා මං තෙමි තෙමි යනවා අම්මට දෙන්න ඔබ බලයන් එළියට කියලා මාරම ලස්සනයි. ඒ වුණාට බලමු හෙට තමයි හොඳම ෂොට්ස් ටික දාන්නේ. ලස්සනම ෂොට්ස් ටික අද පුළුවන් try කරනවා. අපි දැන් මේ කණ්ඩ තැනක් බලන දවල්ට කෑවෙන්නේ නැහැ බඩගිනි සෙට් එකම ෆුජි පේන්නෙත් නැහැ. ඒක තමයි අපි උදේම බ්‍රෙක්ෆාස්ට් එකට කලින් මූ ඇහරව ගන්න එක තමයි වැඩි. දැන් මේ ඕගොල්ලෝ නැගිටලා මටත් කූද්දන්න. හැබැයි අදත් කිව්වනේ උදේම එනවා කියලා. මට ඇයි මම ගාන්ට බස් එක නගිනකොට මාවේ වෙලාවට ඒ වුණාට සෙට් එකකට ආවේ on නෑනේ. time. අපි හතර දෙනා එකට යන යොතේක. ඔබ කීයදාය ඔබ තනිකරම මොකද්ද මේ වචනෙත් අමතක. ඔව්. වැඩක් නෑ ඉතින් කතා කරා. දෙයියන්ගෙන් පීඩ. ඔව්. වැඩක් නෑ කතා කරා. good morning. දැන් වෙලාව 6:09. මාරම ලස්සනයි. මම ඔයගලන්ට මේ වීඩියෝ එක පටන් ගන්නදී පෙන්නනවා වගේම මාර ලස්සනට ෆුජි සන් පේනවා. ඒක නම් ඇත්තටම unreal. අද ඔක්කොටම වඩා වැස්ස නැහැ. මොකද ඊයේ පට්ට වැස්සක් තිබී අපේ ප්ලෑන්ස් ඔක්කොම විනාශ වුණා. ඒක නිසා මම කිව්ව විදිහට දවස් දෙකක ට්‍රිප් එක අන්තිමට දවස් එකක් වුණා.
ඉන්න බලන්න ෆුජි මෙතනට පේන්නේ මම ඔයාලට ආපහු පෙන්නන්න මම හිතනවා අපි හොඳම වෙලාවට තමයි ආවේ කියලා මොකද නැත්තම් මාර සෙනගක් එන්නේ තා පහුවෙද්දි නැත්තම් මං ගන්න කියලා ආපු ෆොටෝස් නැත්තම් ඒ වීඩියෝස් ටික ගන්න වෙන්නේ නෑ ඉතින් අපි යන් දැන් අපේ ස්පොට් එක අපි හිටපු හොටෙල් එකේ ඉඳන් විනාඩි 20ක් වගේ යන්න තියෙන්නේ එතන කියලා ඔයාලට පෙන්නන්න මේක අතර මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තැනක් සහ මට ගන්න ඕන ෂොට් එකක් අවුරුදු මම හිතන්නේ 2ක් හරි 3ක් මම ටිකටම බලාගෙන හිටියා මේ ඕටම් වල දෙන්න එනට එන්න බැරුණා වැඩ සහ එක දේවල් නිසා මම අන්තිමට මම හිතනවා මේ සැරේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා ලස්සන ෂොට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපි බලමු අපේ නඩේ ගුරා අපි එක්කන් යනවා අපේ බබා පිටිපස්සේ මේ බබාලා දෙන්න මේ පැත්තෙන් මේක ඔක්කොම රතු පාට වෙනවා දන්නේ නැහැ නේ නැත්තම් මේ කහ පාට වෙන එකකින් ඉවරද දන්නේ රතු වෙනවා ඇතිනේ මේ ලාවට රතු වෙගෙන ඉන්නේ ඕනේ සාට ගස් අරුව වෙනස් වෙනවද දන්නේ නැහැ නේ මොනවනම් මාරම ලස්සනයි මෙතන හොඳම දවස්වල තමයි අපි ආවේ. පරක් වෙලා ආවිල්ලා මෙන්න මෙතන. මෙතන තමයි ප්ලේස් එක. අපි හොයාගෙන ආවේ. guys මාර මැජික් මෝමන්ට් එකක් මම අපේ ෆොටෝස් ටික දානවා ඉන්ස්ටාග්‍රෑම් එකේ අමතක කරන්න එපා ගිහලා ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක ෆලෝ කරන්න ඒ වගේම තමයි ඒක දාන ෆොටෝස් ටික බලන්න මාරම ලස්සනයි මේ බලන්න ලස්සන කොච්චරද කියලා මේක මෙච්චර මැජිකල් මෝමන්ට් එකක් නෙමෙයි නම් මේ මෝමන්ට් එක ආයේ කියලා වැඩක් නැහැ රතු ගිනි රතු ඕටම් මේ කලර්ස් එක්ක ෆුජිසන් ඒ අතර මට විස්තර කරන්න අමාරුයි ඒ තරම්ම ලස්සනයි තව මේ වගේ ලස්සන තැන් ටිකකට යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර කරන්න වෙනකම් බලන්න අමතක ගන්න එපා ලාම අපි ආපහු අපේ හොටෙල් එකට ගිහිල්ලා අපේ කෑම බීම කාලා උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එතනින් චෙක් අවුට් වෙලා
කෙලින්ම යනවා. ඊට පස්සේ එහෙම අපිට අවශ්‍ය ටයිම් එකට ගිහිල්ලා එහෙම ගෙදර යන එක තමයි ප්ලෑන් එක. ඉතින් පුළුවන් තරම් අපි ප්ලෑන් කරපු තැන් වලට ඔක්කොම යන්න බැරි වුණත් මොකද දවස් දෙකක ට්‍රිප් එකක් අපි ආපු නිසා හොඳම තැන් ටිකට හරි අපි යන්න තමයි try කරන්නේ. ඉතින් අපි බලමු. ඉතින් ෆුජි සන් බලන්න තව ලස්සන views ටිකක් හම්බ වෙයි කියලා මම හිතනවා. ඔන්න ගයිස් දැන් අපි යන්නේ මොමිජි කොරිඩෝ එකට. ඒ කියන්නේ මේ ඔටම් මේ වගේ ලොකු තිග කොරිඩෝ එකක් වගේ තියෙන්නේ මාරම ලස්සනයි. ඉතින් පර්ෆෙක්ට්ම කන්ඩිෂන් එක. ඒ කියන්නේ පර්ෆෙක්ට්ම වෙදර් එක. මොකද ඉර පෑවේ නැත්තම් ඇත්තටම කිසිම වැඩක් නැහැ. නැත්තම් ලස්සනට පේන්නේ නැහැ. ඔක්කොම කළු කරා. ඉතින් ඒ නිසා මාර ලස්සනයි. ඉතින් ඒ නිසා තව චොට්ටයි තියෙන්නේ. අපි ගිහින් බලමු. අනිවාර්යයෙන්ම මාර ලස්සනයි. ඉතින් අපි ගිය සැරේ අපලාවේ සැහැණ ප්‍රමාදයි වුණාට මේ සැරේ ගාන්ට ආවා කියලා හිතනවා. වාව්. කොහමද? තව වුණාට මට හිතෙනවා පොඩ්ඩක් රතු පාට වෙලා මදීදෝ කියලා. අතන මේ ගිය සැරේ එද්දි අතරම එකක්වත් තිබ්බේ නැහැ. මේ සැරේ තව ටිකක් මදි වගේ. නම් මේක මේවනේ නිකන් රබුටන් දාලා වගේ මාර ලස්සන මේකක් තියෙන්නේ. අද තාම මදි. මේ ජපාන් වල අතන පොඩ්ඩක් විතර වෙදර් එක සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. හරිනම් මේ වෙද්දි ඕටම් ඉවර වෙන කාලේ වෙන්න ඕනේ. ඒනට දැන් තාම මේ හරියට පටන් අරගෙන පොඩ්ඩක් සතියක් ඔය ගිහින් වගේ කාලයක් තමයි තියෙන්නේ. හරිනම් වෙලාවට අතන ඕටම් පීක් එක හොය ඉවර වෙලා තියෙන්න ඕනේ. හරිනම් මේ හරිය මාරම ලස්සනයි. පේන දින විදිහට මුළු වටේම රතු පාටයි. අරකට අපේ වගේ ඒ පැත්තට පොඩ්ඩක් යන්න බෑ වෙලා නැහැ. දැන් තවත් එක තැනක් තියෙන ඒ වගේම ෆුජි ෆොටෝ ස්පොට් එකක් කියලා දැන් අපි එතනට ගිහිල්ලා බලනවා. අපලමු දැන් එතන කොහමද කියලා. බොරු යංගුරා. යන්න දෙගුරා. ඔක්කොම ලෙවිගේ බොරු තේ. හා. මගේ බොරුව නැත්ත බලා ගන්න පුළුවන් හැමෝටම වීඩියෝ එක බලද්දි. සරියා? අපි සතියක් පරක් වුණා අපිට. ඒ කියන්නේ හිතාගෙන හිටියට වඩා ඒ වුණාට හරිම කාලේ තමයි ආවේ. නෑ අපි සතියක් පරක් වුණේ නෑ අපිට මේ සතියේ ආවේ. නෑ නෑ එහෙම නෙමෙයි. අපි අර කලින් සතියේ නෑ ඒ සතියේ කොහොමද කොළ පාට වෙලා තිබ්බේ නෑ. ඔයාට හදිසි වුණාට කොළ පාට වෙලා තිබ්බේ නෑ. ඒක තමයි මම කිව්වේ. කොළ පාට වෙලා තිබ්බේ නෑ. කොහොම හරි පරක් වුණ නැහැ. පරක් නෑ. නෑ පරක් වුණ නෑ. හරි මම හිතුවට වඩා සතියක් පරක් වෙලා හරිම කාලේ තමයි ආවේ. ඒ කියන්නේ ඔක්කොම හොඳටයි වගේ කියන එක මම කියන්නේ. නෑ නෑ අපිට නම් පරක් වුණ නෑ. මෙයාට තමයි ඇත්තටම සතියමක් තිබ්බේ මේ සතියෙම යන්න ඕනේ කියලා. එයාට හොයලා බලද්දි කොළ පාට වෙලා තිබ්බේ නැහැ. එහෙනම් මම හිතපු සතියේ එන්න පුළුවන්. හා ඒකට මම තමයි වැරදි. හා තේනවනේ. ඔයාලා මක්කයි ගත්තේ? ඈ? ඕගොල්ලෝ මක්කයි ගත්තේ? ජීවනීද? ජීවනී. කාටද බඩේ අමාරු? දේශීය පාන. කාටද උනේ? අපේ ශාලා තින්නට තිබහද? ඔන්න දැන් අපි අපේ අනිත් ස්පොට් එකට යන්න හදන්නේ. අපි බස් එකේදී දැක්ක අතර මෙතනත් මාර ලස්සනයි. එතන ඉඳන් තව පාක් එකකට යන්න තියෙනවා. එතනටත් ෆුජි මාරම ලස්සනට පේනවා. ඉතින් අපි දැන් යමු එතනට. ඔගේ දැන් ඊළඟ තැනට යන්න බස් එක අල්ල ගන්න ඕනේ. බස් එක අල්ල ගන්න හැකි වෙයිද? හරියට විනාඩිය තියෙන්නේ නෑ. ඕක නේ බස් එක. පුළුවන් වෙයිද?
තව පොඩ්ඩක් ඇවිතගෙන යන්නත් ඕන සෙනඟ වැඩි සෑහෙන්න. එහෙම සීන් එකක් තියෙනවා. බලන්න. ඉතින් guys ඔන්න අපි තවත් තැනකට ආවා. දැන් බස් එක ඇවිල්ලා බැස්සා. ඉතින් මෙන්න මෙතන තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන මහා ලස්සනයි. සහ ඊට පස්සේ ඊළඟට මෙතන බලලා යනවා පාක් එකට. ඉතින් අපි දැන් යන් මෙතනට මෙතන මානව ලස්සනයි. කියන්න දෙයක් නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න අපි දැන් අනිත් පාක් එකට යන්නේ. මාරම ලස්සනයි මේ ආවට. ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නපු විදියට සහ මේ පේන්න තියෙන විදියටම අමුතුම වයිබ් එකක් තියෙන. ඉතින් මම ජපානයේ මෙච්චර කාල ජීවත් වුණත් කොච්චර මේක දැක්කත් මාර ආසයි. ඉතින් ජපනිස් අය කොච්චර මේ රටේ ජීවත් වෙලත් මේ ෆුජි වල එහෙම ෆොටෝස් ගන්න කොච්චර එනවද? මම හිතනවා මටත් ඒක තේරෙනවා කියලා. ඉතින් මේ ලෝකෙ වටේම ඉන්න මිනිස්සු මේවා බලන්න එනවා කියන්නේ ඒක මටත් මං හිතනවා තේරෙනවා කියලා. ඒක ඇත්තටම ඒක පැහැදිලි කරන්න අමාරුයි. ඒක ඔයගොල්ලෝ දැකලා බලලා අත්විඳින්න ඕන දෙයක්. මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ටත් ඒ අත්දැකීම දැක ගන්න ලැබෙන්න කියලා බොහොම ඉක්මනට. හෝ එන්න කෙනෙක්ට හරි එන්න බලාපොරොත්තුවක් නැති කෙනෙක්ට හරි ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.